ආයිබෝවන් ට්‍රැවලර්ස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඇවිදපන් YouTube channel එකේ දෙවැනි travelling blog එකට. අද අපි මේ යන්නේ ලංකාවේ බොහොම ලස්සන සුන්දර නකල්ස් වනපෙතේ තියෙන ඊටාම අලංකාර කඳු මුදුනක් වන දුම්බානාගල කඳු වැටිය තරණයකි. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක දුම්බානාගල එන්න බලාපොරොත්තු වෙන ඔයාලට අවශ්‍ය සියලුම තොරතුරු දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට. අපි දැන් මේ ගමන් කරමින් සිටින්නේ හුන්නස්ගිරිය මීමුරේ ප්‍රධාන මාර්ගයේ. දැනට අපේ ගමනාන්තය වෙලා තියෙන්නේ දුම්බානාගල චාර්ලට් හොටෙල් එක ළඟට. එතන ඉඳලා තමයි අපි අපේ හයික් එක පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ගමන කොහොමද වෙන්නේ කියලා. අපි දුම්බානගල ට්‍රේල් එකේ දැන් ඇවිල්ලා ඉන්නේ. දුම්බානගල හොටෙල් එකේ තියෙන්නේ මේ යටින් පාරෙන්. හොටෙල් එකෙන් ආවම මෙතනින් යට පාරෙන් ඇවිල්ලා තමයි යන්න තියෙන්නේ. යට පාරෙන් පහළ දිගේ උඩහට ආවම මෙතන හන්දියකට වෙන්න දුම්මා හන්දියකට වගේ තැනකට. එතනින් වම් පැත්තට හැරිලා උඩට තමයි ගෙලින් යන්න තියෙන්නේ. අපි හොටෙල් එක ගාවින් ආවේ නැහැ ගේට් එක ලොක් කරලා තිබිච්ච නිසා. පල්ලෙහා තියෙනවා දොළ පාරක් දුම්බානගල ඇල්ල කියලා තියෙන තැන. ඒ ඇල්ල ගාවින් ඉඳලා තමයි අපි උඩට නැග්ගේ. දොළ පාර දිගේ උඩට ඇවිල්ලා දොළ පාරෙන් වම් පැත්තේ කන්දර නැගලා ටික දුරක් යනකොට මේ පාරට වැටෙනවා අපි ටික දුරක් ආවම. අපි ඉස්සරහට ගිහලා බලමු. පාර හොඳට පැහැදිලිව තියෙනවා. අපි දැන් විනාඩි 30ක් විතර කන්දේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. පාර හොඳටම පැහැදිලිව තියෙනවා. ඕන කෙනෙක්ට යන්න පුළුවන් තරමට දැනට පාර පැහැදිලිව තියෙනවා. මේ පැත්තෙන් හරි ලස්සනට ෆයිනස් කැලයක් තියෙනවා. මෙතන පස් කන්දක් නාය ඇවිල්ලා තියෙනවා. තේනුක වෙලාව කීයද දැන්? අපි නගින්න පටන් ගත්තේ කීයටද? 11:32යි. අපි නගින්න පටන් ගත්තේ 10:45ට. ඔව් 10:45ට වගේ නගින්න පටන් ගත්තේ. ඒ භාගයක් කියන්නේ 45ට ගිහින් තියෙනවා මේ හරියට එන්නේ දැන්. දැන් නිකන් තනි තලාවක වගේ යන්නේ. කන්ද නගින්නේ නැහැ තනි තලාවක වගේ පාර දිගේ ඉස්සරහට යනවා. මම හිතන්නේ මේ ඉස්සරහින් පේන කන්දට අපි මේ කන්දෙන් පැන ගන්න ඕන. මේ කන්දේ උඩට ගිහිල්ලා අපි මේ කන්දට මාරු වෙයි. මෙතන දොළ පාරකුත් තියෙනවා වගේ ඉස්සරහින් තව ටිකක් දුර යනවා. මෙහෙට නගින්න වෙන්නේ එතකොට. මේ තියෙන කන්දේ මුදුන වෙන්න ඕන. ඔව් ඒක තමයි. දුම්බානගල. ඕකේ මුදුනට තමයි යන්න තියෙන්නේ. මේ හරිය සැලකිය යුතු යුරක් තියෙන්නේ. අන්න zoom කරලා ගහපන් ගෝණෙක් ඉන්නවා. බලපන් අරින්. ගෝණෙක්ද ඕළුමෙක්ද? ගෝණෙක් ගනි. වීඩියෝ එක. zoom කරලා වීඩියෝ එක. අන්න බෑ. අයියෝ ගියා බා. කැලේක සතෙක්. ලොකු සතෙක් හම්බුණාමයි. ගෝණෙක් දැක්කමයි මත්. පොඩි කට්ටිය නම් අහුවෙලා තියෙනවනේ. සද්දෙට ටක් ගාලා මාරුණා. තරිඳු අයියා මාරේ දැක්ක ටක් ගාලා නේ. දෙන්න view එක පේන හොඳට. අපි කෑ ගැහුවා වැඩි වුණා. ඔව් මේ කියන්නේ මෙහිලා මොකද නගිනවනේ කන්ද. මේ පහලින් වතුර පාර අර පේන්නේ වතුර පාරක් තියෙනවා මෙතන. මේ හරිය මේ ගස් ටික මාර ලස්සනයි. අපි ලං වෙලා ඩ්‍රෝන් එකෙන් වීඩියෝ එකක් දාගන්න පුළුවන්ද කියලා බලමු කිට්ටු කරලා හරියට.
මේ පාරත් අපි සුපුරුදු ගමන් සගයෙක් ඉන්නවා තේනුකෝ අයියා. හරි. කොච්චර වැඩ තිබ්බක් කතා කරාම අනිවාර්යෙන් මෙනවා. අර විහාන්ට ඉස්ස වතුර බෝතලයක් ඕන කොහොනේ බිම වැටලා තියෙන්නේ. දුම්බානගල හයික් එක යන්න බත්තරමුල්ලි ෆොරස්ට් ඔෆිස් එකට කෝල් කරලා ඒකෙන් අපි අවසර පත්‍රයක් ගන්න ඕන. අවසර පත්‍රයක් ගන්න එයාලට කෝල් කරාම එයාලා කියනවා අපි යන දවස දාලා විස්තරේ දාලා අපිට මේල් එකක් දාන්න කියලා අපිට මේල් ඇඩ්‍රස් එකක් දෙනවා. ඊට පස්සේ එයාලා මේල් ඇඩ්‍රස් එකට රිප්ලයි කරාම අපිට ගිහිල්ලා සල්ලි ගෙවලා අපේ විස්තර ටික දීලා තියෙන්නේ මේල් ඇඩ්‍රස් එකත් එක්ක දානකොට අපි විස්තර දානවනේ. අපිට පුළුවන් සල්ලි ගෙවලා අපිට අවසර පත්‍රයක් ගන්න පුළුවන්. කඳුරු බඳිනවා නම් රුපියල් 6000ක් ගෙවන්න ඕන. 6000ක් ගෙවුවම අපිට 8 දිනකට ඇතුල් වෙන්න පුළුවන් කැලේට. රුපියල් 6000ට අමතරව එක් අයෙකුට රුපියල් 150ක ටිකට් එකක් අරගන්න ඕන. අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් ගන්න කියලා කියනවා. ගයිඩ්ට රුපියල් 7500ක් 8000ක් අතර ගාණක් යනවා කඳුරු බඳින්නම යනවා නම්. එහෙම නැත්නම් මහනුවර උඩවත්ත කැලේ තියෙනවා තව ෆොරස්ට් ඔෆිස් එකක්. ඒකෙන් නම් අපිට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. අපි එයාලට කතා කරා. අපි එයාලට කතා කරලා අපිට යන්න ඕන දවසේ දාලා ඔක්කොම කරාම එයාලා අපිට විස්තර ඉක්මනට හදලා එව්වා. බත්තරමුල්ලේ බ්‍රාන්ච් එකෙන් අපිට ඉක්මනට අවසර අරගන්න බැරි වුණා. උඩුවත්ත කැලේ තියෙන පාරේන ෆොරස්ට් ඔෆිස් එකෙන් එයාලා හැමදේම හදලා අපිට මේල් එකට රිප්ලයි කළා සල්ලි කියලා අරගන්න කියලා කිව්වා ඇවිල්ලා. අපි නම් එහෙන් තමයි අරගත්තේ ටිකට් ටික අවසර පත්‍රෙත් එක්ක. මෙතන උඩ නිදන් ප්‍රශ්නයක් ගිහිලා තියෙනවා නිදන් හාරලා කියලා. ඒ නිසා මෙතනට ෆොරස්ට් ඔෆිස් ෆොරස්ට් එකෙන් හරි පොලිසියෙන් හරි වෙනකින් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි නිසි අවසර ඇතුව තමයි මේ ගමන යන්න ආවේ. ටිතුන්නේ මේ තියෙන්නේ එනසල් ඇදිලා තියෙන්නේ. මේ තියෙන එනසල් ගස් ගොඩක් අය මේවා දැකලා තියෙයි. අපි දැන් පැය කමාරක් විතර කැලේ තුලට යන ගමන් ඉන්නේ කන්දට. ටිකක් මහන්සි. මෙතන ඉන්නවා විහාන් ඉන්නවා. විහාන් මරු ගමන අපිත් එකද මාදවත් එක්කන් ආවා. ලොකු ගමනක් එක්කගෙන ගියේම නෑ. අලුත් ගමන් සගයෙක්ව අපි වගේම එබ්බැහි කරන්න පුළුවන්ද කියලා බලන්න. කොල්ල වැජ්ජකාරයා. සුපුරු පරිදි අපි රසික ඉන්නවා. මේ වෙලාවේ වැඩක් ලොකු වැඩක්. පොඩ්ඩක් බරට දාගෙන ඉන්නේ. කැම්පින් ටෙන්ට් එකක් දීලා තියෙන කොල්ලට ගෙනියන්න. මේ මෙතන මාර ලස්සනට මේ ඇසල නේද බා? නෑනේ. හරි පනින්න. වැට්ටොත් බිමට කියලා පනින්නකෝ. හරි. මම ගහක් වැඩිලා පාර හරස් වෙලා තියෙන්නේ. කලින් ගිහපු වට්ටිය පාර හදලා තියෙනවා. අපිට නැගලා යන්න පුළුවන් එකේ. හරි නැග්ගා. හැබැයි නැග්ගට වැඩිය ටිකක් උසයි. අපේ බෑග් බර නිසා උඩ ඉඳලා බැන්නවා කකුල් වලට ටිකක් අමාරු වෙනවා. විශේෂයෙන්ම මගේ කකුල් වලට ටිකක් දැන් අමාරු කාලයක් වෙලා තියෙනවා. අපි මම යන නකල්ස් වලින් මම යන 4 වෙනි කන්ද වගේ. මම නකල්ස් පැත්තට එච්චරම ඇවිල්ලා නැහැ.
ලොකු කඳුවල ගිහිල්ලක් නෑ. මේකත් එච්චර ලොකු කන්දක් නෙවෙයි. නකල්ස් වලින් මම පැටර්න් වල හරහා ඇවිල්ලා දුම්බරැල්ල දූවිලියැල්ල දියාලි රේන්ජ් එකෙන් කවර් කරලා තියෙන්නේ. දූවිලියැල්ල ගුහාවට ඇවිල්ලා දූවිලියැල්ල ගුහාවෙන් තෝන්හිස්ගල කන්දර ගිහින් තිනවා KMP වාඩියට ඇවිල්ලා. ආපස්සට පැටර්න් වලටම තමයි ගියේ. දූවිලියැල්ල ට්‍රේල් එකෙන් එහාට මම අපි පොඩි පාරක් හදාගෙන ගියේ. පාරක් තිබ්බේ නෑ. ඒ කියන්නේ හදාගෙන යන්න පුළුවන්. අපි ඒ වගේ පාරකින් ගියේ. අපි දූවිලියැල්ලේ ගුහාවේ උදේ 8:00-9:00 වගේ පිටත් වෙලා තෝන්හිස්ගලට ගිහිල්ලා හවස 5 වගේ වෙද්දී තෝන්හිස්ගලෙන් ආපස්සට පිටත් වුණා. රෑ 8 විතර වුණා. ආයි අපි නැවතිලා ඉන්න ඕන දූවිලියැල්ල ගුහාවට එන්න. පාර ටිකක් එනකොට නම් කළුවර වෙලා හොයාගන්න තවත් අමාරු වුණා. තව ගිහිල්ලා තියෙන්නේ අපි නකල්ස් රේන්ජ් එකෙන් නාරංගමුවේ ලකේගල ගිහිල්ලා තියෙනවා. ඒක නිකන් ඩ්‍රයි සෝන් එකයි. කාලේ වගේ ගියේ. ඒකත් නියමයි. ඒක නම් අතරම අමාරු ටිකක්. කට්ටිය කියන තරම අමාරුත් නේ. අපි දැන් කැලේ ඇතුලේ යනවා. වතුර පාරක් තියෙනවා කියලා කිව්වා ඉස්සරහින්. තාම නම් අපිට අහුුනේ නෑ වතුර පාර. පොඩ්ඩකින් පැටළුවා. හරි ගන්න. මෙතන මා ලස්සන ගසක් තියෙනවා. වව්. අන්නර මම පෙන්නමු ගස් ටික. ඒ ටිකට නම් ඩ්‍රෝන් එක දාන්න බෑ. ගස් වැඩි මේ හරියේ. අපි උඩට ගිහිල්ලා බලමු ඩ්‍රෝන් එක මේ හරියට යවන්න පුළුවන් වේවිද කියලා. හුළඟ නැති වුණොත් කන්දෙන් මේ පැත්තට නම් හුළඟ නැහැ. මේ කන්දෙන් මීමුරේ සයිඩ් එකෙන් ලොකු හුළඟක් එනවා. මීමුරේ සයිඩ් එක පැත්තේ ඉඳලා කන්ද දිගේ හුළඟ පාර ඇවිල්ලා මෙතනින් තමයි උඩට කැඩෙන්නේ එතකොට. ඒක නිසා ටිකක් උඩට යන හුළං තියෙවි. අනික මේ දවස් ටිකේ වැස්ස පටන් ගෙන තියෙන්නේ. අපි හරියටම වැස්ස පටන් ගෙන දවස් දෙකක් යනකොට තමයි එන්න ආවේ. අපි අවසර අරගෙන තිබිච්ච නිසා අපි ගමන ආවා. ඉතින් අපරාධයක් නේ. අනික අපිට එන්නත් ඕන උනා. මෙතන කවුරු හරි කෑම හදාගෙන කාලා තියෙනවා. පොඩියට කල් තුනක් හදලා මොන හරි දෙයක් කරලා තියෙනවා. ලිපක් වගේ හදලා කෑම හොයාගෙන කන්න තියනවා. ඒ හරි හොඳටම පාර තියෙනවා. දැන් නම් එනසල් හැමතැනම වත්තක්ම තියෙනවා. දැන් නම් එනසල්. මේ ට්‍රේල් එකේ මේ හරිය නම් නියමයට පාර තියෙනවා. ගල් බැම්මකින් බැඳලා අපේ කට්ටිය ටික ඉස්සරහින් යනවා. මෙතනින් වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩින් වැටෙනවා. ඔය වැස්සට යන වතුර පාරක් වෙන්න ඕන. දැන් නම් අපි කැලේ ආයිමත් තැන්නකට වගේ වැටලා තියෙන්නේ. අපි කොළඹ ඉඳලා වෑන් එකක ඇවිල්ලා මීමුරේට උන්නස්ගිරියට ඇවිල්ලා උන්නස්ගිරියෙන් මීමුරේ පාරේ ආවේ. මේ තනිතලාවේ එනකොට මෙතන අර එනසල් වත්තේ ගහපු මඩුවක් වෙන්න ඕන. එනසල් වත්තේ කට්ටියට වැඩට ආවතින මඩුවක් වෙන්න. මඩුව කැඩිලා ගිහිල්ලා වැටිලා. ටකරන් ටික විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මං හිතන්නේ පාර හරහාට වෙන්න ටික ගහලා තියෙන්නේ නැත්තේ මෙතනයි. මේ ගස් වලට අල්ලලා පාර හරහාට ගහලා තියෙන්නේ නැත්තේ. ඒක පෙල්ලිලා වැටිලා තියෙන්නේ. පාර හරහාට ගහන්න ඉඩ තියෙනවනේ එතකොට. ටිකක් ඉඩ තියෙනවා මෙතන. අපි ආවේ උන්නස්ගිරියට ඇවිල්ලා උන්නස්ගිරියේ මීමුරේ පාරේ කොබෙට් ගැප් එකට කලින් තමයි අපිට ට්‍රේල් එක පටන් ගන්න තැන තියෙන්නේ. හොටෙල් එකෙන් යන පාර ගාවෙන්. එතනින් යන්න දුන්නේ නැති නිසා තමයි අපි අර
පෙන්නපු දුම්බානාගල ඇල්ල කියන පොඩි බෝක්කුවත් එක්ක තියෙන දොළ පාරෙන් උඩට ඇවිල්ලා ආවේ. ඒ පාරේ අපි කෑම ඉල්ලගත්ත පහළ ලූල්ලවත්ත පොඩි ගමක් අහු වෙනවා. ඒ ගමේ කෙනෙක්ට අපි ෆෝන් එක කන්ටැක්ට් කරගෙන ෆෝන් නම්බර් එක ඉල්ලගෙන ඉන්නේ. අපි උදේට දවල්ට කෑම හදාගත්තා. ඕඩර් එකක් දුන්නොතින් එයාලා කෑම හදලා තියෙනවා. අපි ඉල්ලන වෙලාවට මම ෆෝන් නම්බර් එකත් මේක දාන්නම්. එයාගේ නමත් එක්ක එන කෙනෙක් වුණත් ඒකට එයාගෙන් කෑම ඕඩර් එකක් අරගන්න පුළුවන්. එතනම තමයි අපි වාහනේ දැම්මේ. අපි බස් වල වාහනේ ආයි පහළට ගියා. එතනට කිලෝමීටර් දෙකක් විතර යන්න තියෙනවා. වාහනයක් දාන්න තැනක් නැහැ නැත්තම් මේ හැරිට ආවම. උදේ 7යි කාලත් 7:30 අතර වගේ උන්නස්ගිරියෙන් මේමුර යන බස් එක තියෙනවා. අපිට පුළුවන් ඕන නම් ඒ බස් එකේ එන්නත් ඇවිල්ලා දුම්බානාගල ඇල්ල තියෙන තැන හොටෙල් එක ගාව බැහැලා අපිට එතනින් ඉන්න පුළුවන්. බස් එකේ කෙනෙක් උනත් එන්න පුළුවන් මේ හයික් එක යන්න. හවසට තියෙන්නේ එක ගමනයි බස් එක. ඒකේ වෙලාව නම් මට මතක නැහැ. අපේ සරත් අයියා යනවා ඉස්සරහින්. මම යාගේ විස්තරය අහලා වෙලාව කියන්න. දැන් පැය කමාරක් විතර අපි ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් මහන්සි. මෙතන නම් පොඩි කවරින් එකක් තියෙනවා. එන්න ලේසි. අද පාරන හදපු පාරක් තියෙන්නේ. වටේ මෙනසල් තියෙනවා. මගෙන් විශේෂ දෙයක් තියෙනවා. කෙහ කැන් දෙකක් තියෙනවා. කන්න එපා. බලලා ඉන්න. අපි ඒක වීඩියෝ එකට ගත්තේ නේ. වතුර බොනවද? වතුර ටිකක් දෙන්න කියලා මහන්සි. කට්ටිය අමාරුයි. දැන් නම් ටික දුරක් ආවා අපි පයින්. ටික දුරක් කියන්නේ පැය කමාරක්කට කිට්ටු වෙන අපි ඇවිල්ලා තියෙනවා. උඩින් වතුර පාරක් අහු වෙනවා කියලා කිව්වා. ඒ වුණාට අපිට විශ්වාස නැති නිසා වතුර කොහොම වේවිද කියලා ටුක්ටක් බොනවා. අපි වතුර ටිකක් පහලින් පුරවගෙන ආවා. ඒකිනුත් දැන් බෝතල් දෙකක් විතර ඉවර වෙලා තියෙනවා. රසික රෙන්ට් එක ගන්නද? රෙන්ට් එක දෙන්න. රසික රෙන්ට් එක දෙන්නේම නැහැ. උඩට මරයි ආවි වගේ මේ යන විදියට. හොඳ කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක්. සෑහෙන උනන්දුයි. බොහොම අමාරුවෙන් තමයි අපි ගෙන්න ගත්තේ ගමනේ වුණාට. ඔව් මේ සෑහෙන බිසි කොල්ලා. ඔව් දැන් කොල්ලා කොකාකෝලා අධිපති කෙනෙක්. ඔව්. ඒක නිසා හරි අමාරුයි අල්ලගන්න කොහේ හරි ගමනක් යන්න. මං හිතන්නේ මාස 6කින් වගේ තමයි අල්ලගත්තේ. මාස 6කට කිට්ටු වෙන්න ආවේ නැහැ. කොහෙද අන්තිමට ගියා අපිත් එක්ක? ලකේ ගලද සිරිපාදේද? සිරිපාදේ. මුක්කවත්තෙන් සිරිපාදේ නේද ගියේ? අවුරුද්දකට කිට්ටුනේ කියන්නේ අවාරේ සිරිපාදේ ගියේ. දොළු කන්දේ ගියා මේ පොඩි හයික් එකක් ගිහිල්ලා ආව නිකන් ඔය උඩට ගිහිල්ලා පැය කමාරෙන් හයික් එකට ගියා. මෙයාලත් එක්ක පුළුවන් හයික් යන්න පොඩි ඒවා. අපි තව ටිකක් ගිහලා බලමු. දැන් නම් ආයි වැහි කඩුවක් එනවා. මේ පැත්තට වහින සීසන් එක ඇවිල්ලා තියෙන්නේ දැන්. අපිට ඉතින් එන්න වුණා. අපි අවසර අරගත්තා. අපි නිවාඩු දාගෙන තිබිච්ච නිසා අපිට මාස 3-4කින් කොහෙවත් යන්නත් බැරි වුණා. නයිට් එකක් ඉන්න පුළුවන් ගමනක්. ඒක නිසා අපි ආවා. කට්ටිය කිව්වා යන්න බෑ මෙහෙමයි කූඩල්ලෝ ඉන්නවා. කූඩල්ලෝ නම් ඇත්තටම ඉන්නවා අම්බානෙට. වැස්ස වැඩි නිසා අමාරුවේ වින්න උඩ ගිහිලා හුලන් තියනවා කියලා. ඊයේ රෑ හොඳටම වැස්ස කියලා කිව්වා. වතුර බෝතලෙ මගේ ගහන්න. වැස්සත් එක්ක ඉන්න වෙන එකක් නැහැ කිව්වා උඩ ගිහිල්ලා. හරි කමන්නේ අපි ඒවට රෙඩි වෙලා ආවේ කියලා අපි ආවෙ එන්න උඩට. එයාලා නම් කියන්නේ ගමේ ගයිඩ් කෙනෙක් කරගන්න කියලා. ගමෙත් ගයිඩ්ලා ඉන්නවා කියලා කියන්නේ. ඒ වුණාට අපිට සේෆ්ටි පැත්ත හොඳ නිසා අපිට පුළුවන් අර බත්තර මුල්ලේ අපි කෝල් කරාම ෆොරෙස්ට් එකට එයාලා අපිට දෙනවා විස්තර. රෙකමන්ඩ් කරලා දෙනවා විස්තර. මෙයාලා ගන්නවා කියලා එයාලාගේ ඩීටේල්ස් ටික අපිට දෙනවා. මම එයාලගේ විස්තර ටිකක් දාන්නම්. ඔයාලට බත්තර මුල්ලෙන් ඊමේල් එකෙන් දාලා එයාලගේ විස්තර ගන්න පුළුවන් ඔෆිස් එකේ ඊමේල් එකක් දාන්නම්. බත්තර මුල්ලේ ෆෝන් නම්බර් එකක් දාන්නම්. බත්තර මුල්ලට වැඩිය ලේසි ගොඩක්ම නුවරින් වැඩේ කරගන්න එක. නුවර උඩවත්ත කැලේ පාරේ තියෙන ෆොරෙස්ට් ඔෆිස් එකෙන් අපිට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. අපි දැන්
සාමාන්‍යයෙන් සැලකියුතු මට්ටමක උඩින් ඉන්නේ. මේ පැත්තෙන් අසන්න view එක පේනවා. ලස්සන ගස් ටිකක් එහෙම තියෙනවා. අපි උඩට යන්න කලින් වහින්න ගත්තොතින් ටෙන්ට් එක ගහ ගන්න පොඩ්ඩක් අමාරුයි බං. තෙමින්න වෙනවා. ඔන්න පැටුණා කටුවේ. රසික. අතේ කටු පැටුණා. ගුහාවක් නේද? මොකෙක් ගහලා ගුහාවක් තියෙනවා. සතෙක් ඉන්නවද දන්නේ නැහැ. ගුහාවක් තියෙනවා. අතනින් පොළවේ ඇතුළේ තියෙන පොඩි කැලලක්ද? නෑ ඒක පොඩි ගුහාවක්. මුල්ලෙන් තියෙන පොළවේ යටට. අතනින් යටට තියෙනවා මේ මුල්ලේ. එන්නේ නෑ කළුවරයි. අපි පුළුවන් තරම් ඉක්මනට උඩට ගියා නම් හොඳයි කියලා හිතෙනවා. නැත්තම් යා මෙතනින් පාර දෙකට බෙදෙනවා. මෙතන පහළට පාරක් තියෙනවා. වත්තකට යනවද දන්නේ නැහැ. සල්කඩන ගිය පාරවල් දන්නේ නැහැ. සමහර විට අර කලින් කෙනෙක් කිව්වා පහළ තියෙනවා කෝවිලක් හරි පල්ලියක් හරි. එතනින් උඩට නැගලා එන්න පුළුවන් කියලා කිව්වා. ඒත් ඇවිල්ලත් මේ පාරට කිව්ව වැටෙන්නේ මේ අපි දැන් ආපු පාරටමයි. සමහර විට එන පාර ඇවිල්ලා මෙතෙන්ට වැටෙනවද කියලා කියන්න දන්නේ නැහැ. ගමන නම් අමාරු නෑ. එන්න පුළුවන්. ඕනම කෙනෙක් ඇවිල්ලා යන්න පුළුවන් ගමනක්. සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් යද්දී ගමන ඉවර කරගන්න පුළුවන්. යා උඩට යා. ඉතින් ලස්සන ගහක් තියෙනවා. මම හිතන්නේ අපි ඉස්සරහින් ලස්සන තැනකට වැටෙනවා කියලා මට හිතෙනවා. කුරු ගහක් හැදලා තියෙනවා මාර ලස්සනට. එහා පැත්තේ මාර ලස්සන ගස් සෙට්ටක්ම තියෙනවා. අපි ගිහලා බලමු. මෙතන තියෙනවා මම හිතන්නේ පතනක් වගේ තැනක්. දැන් දාන්නකෝ. එහාට දාන්නකෝ. අසික. මෙතන එහාට දාන්න ඉන්න. මෙහාටද? නෑ මට යන්න. පතනට. මෙහි යන්න. දැන් කැලේ මැද පහලින් එනකොට මේ පතන පේනවා අපිට. සරත් අයියේ ඔය හරියෙන් ඉන්නවද? මේ හරිය. සරත් අයියේ ඔහොම පොඩ්ඩක් ඉන්න අපි නවතිනවා මෙතන පොඩ්ඩක්. හරි. මාර ලස්සනයි. 360ටම වගේ බලා ගන්න පුළුවන්. අපි කට්ටිය මග නැවතුණා කෑම කන්න. අපිට වතුර පාර හම්බුණා. ටික දුරක් ඇතුළට එනකොට අර පතනක් හම්බුනේ අපිට. ඒ පතන ගාම තියෙනවා දොළ පාරක්. ඒ දොළ පාරේ පොඩි දොළ පාරක් වතුර තියෙනවා. අපි හිතන නැවතිලා කෑම කනවා. ඩබල්ට කෑම අරගෙනම අපි පල්ලෙහායි. ඉතින් අපි කෑම කනවා. දොළ පාරේ වතුර එනවා හොඳයි. වතුර පිරිසිදුව තියෙනවා. මේකෙන් තමයි ඉතින් කොහොමද බොන්න අරගෙන යන්න තියෙන්නේ අපිට. උඩ මෙතෙන් උඩට වතුර පාරක් අහුවෙන්නේ නෑලු. මේක තමයි අවසාන වතුර පාර. කොලයක් කඩලා උඩට දිවුවා නම් හරි. ඉතින් භාගයක් විතර පිරෙන්නේ. අයිත් එක පුරමු. භාගේ පුරවල බෝතල් වල පුරමු. තලින් යන වෝටර් බෑග් එක පුල් කරගන්නවා. අපිට වතුර බෝතල් අරගෙන ඉන්න අමතක වුණා. වතුර බෝතල් ඔක්කොම 5ක් විතර තමයි අපි අරගෙන අවිල්ලා තියෙන්නේ. වතුර බෝතල් 5යි වෝටර් බෑග් දෙන්නෙක්ට 2ක් තියෙනවා.
කූඩල්ලු නම් එන්න හැමතැනම මේ බෙල්ලේ ඉඳලා කූඩල්ලු කට්ටිය කෑම කාලේ ඉවර වෙගෙන යන්නේ දැන් අන්තිම අදියට තමයි ෆයිට් කරන්නේ අන්තිම ටිකේ තමයි දැන් ඉන්නේ අපි මේක දාගන්න බෑගයක් දෙන්නකෝ තියනවද අපි කෑමට නැවතිච්ච දොළපාර අපේ කට්ටිය ඉන්නවා අතන මම පොඩ්ඩක් මේ දොළපාරෙන් ක්‍රොස් කරලා මේ පැත්තට ආවා තෙනුකත් තව මාත් එක්ක මෙන්න මෙතන ගහක් තියෙනවා මේ පතන මැද ඉතුරු වෙච්ච මෙතන ගහක් නෙමෙයි ගස් දෙකක් තියෙනවා ඒ වුණාට පේන්නේ තනි ගහක් වගේ මුළු පතනට මේ ගහ විතරයි තියෙන්නේ මාර ලස්සනයි බලන්නකෝ මේ පතනෙම ඒ ගහ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ අනිත් මොකුත්ම නැහැ මෙතන ගහයි මෙතන ගහයි දෙකක් තියෙනවා එක ගහක් පාට රතු පාට වේගෙන ඇවිල්ලා තියෙන්නේ පාට එක පැත්තක් කොළ පාටයි හරි ලස්සනයි ඩ්‍රෝන් වීඩියෝ එකකට ලස්සනට තියෙවි මේ පැත්තේ තියෙනවා තව ගහක් එකක් ලස්සනට තියෙනවා ඒක නම් ගොඩක් පරණයි ටැක්ටස් දිරලා